මම පටන් ගන්නවා. Hello, අයුබෝවන්. Kamusta? අපි දැන් ඉන්නේ ෆිලිපීන්ස් වල ඉලොයිලෝ කියන නගරේ කෝපි කඩේක තමයි අපි ඉන්නේ. ඉතින් ෆිලිපීන්ස් ආවම අපිට ඔයාලා දන්නවා අපි දැන් ඔයාලා දන්නවා දැන් අපි කොහොමරි වෙන රටකට ගියාම වෙන තැනකට ගියාම කරන්න කැමති දෙයක් තමයි ලංකාවට මොනවාද ඒ රටින් ඉගෙන ගන්න පුළුවන් සහ අපිට ලංකාවට සහ ඒ රටේ මොනවද තියෙන එක වගේ දේවල් ඒව ගැන ගොඩක් කතා කරන්න ඒ කනෙක්ෂන්ස් ගැන කතා කරන්න අපි දෙන්න හරි ආසයි. මොකද එතකොට තමයි යන තැනේ වුණත් අගය තවත් දැනෙන්නේ. ඒ වගේ දෙයක් තමයි දැන් අද අපි මේ වීඩියෝ එකේ කරන්න යන්නේ. ඒක කරන්න ඉස්සෙල්ලා කියන්නේ මං හිතන්නේ ටිකක් හොඳයි ෆිලිපීන්ස් කියන රට කොයි වගේ කියලාද චුට්ටක් කතා කරලා බලන්න. ඉතින් ජෝ ඔයාට පුළුවන් අපිට බ්‍රීෆ් සමරි එකක් දෙන්න. Brief summary එකක්. ඔව්. අයුබෝවන් kamusta? අපි දැන් ෆිලිපීන්ස් වල ඉන්නේ ඉලොයිලෝ කියන දූපත. දැන් ෆිලිපීන්ස් ගැන අපි පොඩ්ඩක් කිව්වොත් අපි ඉස්සෙල්ලා බලන්න ෆිලිපීන්ස් ඉන්නේ කොහෙද කියලා. ෆිලිපීන්ස් කියන රට දූපත් 7600ක් වලින් හදපු රටක්. ඒ දූපත් එකව කරාම ආකිපෙලගෝ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ දූපත් ටික තියෙන්නේ පැසිෆික් ඕෂන් එකේ ඉන්දියන් ඕෂන් එකේ වගේ අතර. අපි ඉන්නේ පැනේ කියන දූපතේ. ඒ දූපතේ ඉලොයිලෝ කියන නගරේ තමයි අපි ඉන්නේ. දැන් ඇත්තට ඒකේ විශේෂ දෙයක් තියෙනවා. ෆිලිපීන්ස් ලංකාව අතර ලොකු ඉතිහාසයක් තියෙනවා කනෙක්ෂන් එකක්. ඒක වගේ දේශගුණයක් තියෙන මේ රටේ. ලංකාවත් මෙහෙත් අතර තියෙන තව දෙයක් තමයි අපේ රටවල් දෙකේ හරි කලබන් රටවල් දෙකක්. මෙහි ස්පැනිෂ් ඉන්ෆ්ලුවන්ස් එක තියෙනවා. මෙහි භාෂාව 100 ගණන් තියෙනවා. ඇත්තට ලංකාවට වැඩිය ගොඩක් භාෂා තියෙනවා. හැබැයි ලංකාව වගේ කීපයක් තියෙනවා. මිනිස්සු ජාති අපේ රටේ අපේ වීඩියෝ වලින් ඔයගොල්ලෝ තේරලා තියෙනවා ඇති මිනිස්සු ජාති 20ක් 30ක් විතර ඇති අපේ රටේ. ෆිලිපීන් වල මිනිස්සු ජාති කියන්නේ ethnic groups 110කට වැඩිය තියෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් කොච්චර කලවම් රටක්ද කියලා මේ. මේ මිනිස්සුන්ගේ දූපත් චාරිත්‍ර අතර ලංකාවේ ඒ අතර තවත් දේවල් තියෙනවා. අපිට කියන්න පුළුවන් මියුසික් වලට හරි කැමති මේ රටේ. මේ කිඹුල්ලෝ ඉන්නවා ලංකාව වගේ අපේ පහුගිය වීඩියෝ එක දැක්කම ඔබට තේරෙයි අපි සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල් කියලා ලංකාවේ ඉන්න මෙහෙත් සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල්ස් ලා ඉන්නවා. මෙහෙත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තියෙනවා සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල්ස් මිනිස්සුන්ව කන එක. ඒ අරන් මේ රටත් කොලොනයිස් වෙච්ච රටක්. අපි පෘතුගාලය යටතේ හිටිය ටික කාලයක් මේ ස්පේන් යටතේ හිටිය අවුරුදු 100 ගණන්. ඊට පස්සේ ඇමරිකාව යටතේ අවුරුදු 50ක් විතර තිබුණා. ඒ දෙක අතරේ මේ දෙවනි ලෝක යුද්ධේ ජපාන් මේ රට යටත් කරන් තිබ්බ අවුරුදු කිහිපයකට ඒ කාලේ ගොඩක් මේ සමාජ මිනිස්සු දුක් විඳා. ගොඩක් මිනිස්සු මැරුවා. ගොඩක් නාක දේවල් වුණා මේ රටේ. නමුත් මිනිස්සුන්ට එක්තරා ශක්තියක් තියෙනවා මනසේ. හැබැයි ඒක වෙනත් විදියකින් මේ මිනිස්සු ඒක පෙන්වන්නේ. ඒක ගැන තව අපි විදියට කතා කරමු. දැන් ඒක තමයි සම්මරි එකක් හැටියට කිව්වොත්. දෙකම දූපත් තියෙන රටවල් දෙකම ලස්සන රටවල් දෙකම කලවම් රටවල්. බොහොම ස්තුතියි අපිට සමරි එකක් දුන්නට. ඇත්තටම දැන් මෙහි ආවට අපි එහෙට ඇවිදින්දී එහෙම දැනෙන ගොඩාක් දේවල් තියෙනවා. ඒකෙන් එක දෙයක් තමයි මෙහි මිනිස්සු දිලීප දැන් කිව්වා වගේ එතන තියෙන තව ලොකුම වෙනසක් තමයි මෙහි මිනිස්සුන්ගේ මානසිකත්වය. ඇත්තටම බලද්දී මෙහි අය ඉංග්‍රීසියෙන් කියනවා නම් හරිම resilient. මෙහි දූපත් වලට earthquakes, volcanic eruptions, floodings, typhoons, ඒ වගේ දේවලුත් හැම අවුරුද්දෙම හැමතිස්සෙම වෙනවා. ඉස්සර ලෝක යුද්ධේ like World War එක කාලේ වෙච්ච දේවල් සහ Spanish and American colonization එකත් එක වෙච්ච දේවල් ඒ ඔක්කොම බලද්දී ඇත්තටම මේ සමාජයේ මිනිස්සු ගොඩක් resilient. දැන් අපිට දැනෙන දෙයක් තමයි ඒක දැන් society එකේ එහෙට මෙහෙට යද්දී ගොඩක් අපි ඇත්තටම එද්දි හිතුවේ ගොඩක් ෆිලිපීන්ස් කියන්නේ ගොඩක්
මිනිස්සු ඉන්න රටක්. අපිට හැමතිස්සෙම කියලා තියෙන මෙහි ගොඩක් ට්‍රැෆික් තියෙනවා, මෙහි ගොඩක් ප්‍රශ්න තියෙනවා, අපිලිවෙලයි කිලුටුයි කියලා ඒ වගේ ගොඩක් දේවල් එක එක මත තියෙනවා. ඉතින් රටෙන් එළිය මිනිස්සුන්ගේ එහෙම අදහස් එක අපි මේ පළවෙනි සැරේ මෙහෙට එද්දී ඒව ගැන හිතාගෙන තමයි ඒවට මුහුණ දෙන්න බලාගෙන. ඒ වුණාට ඇත්තටම මෙහි ආවට පස්සේ තේරුණ එක දෙයක් තමයි පාරේ ඇවිදිද්දී එහෙම ගොඩක් cities ගොඩක් clean, ගොඩක් organized. අපිලිවෙල කියන්නේ ඇවිදින්න ගොඩක් අපි ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා. ඇත්තටම මිනිස්සු කියනවා වගේ මැනිලා කියන්නේ ලොකු සිටි එකක්. ඒකට අදාළ නැති වුණත් දැන් අපි කියන ගොඩක් දේවල් අනිකුත් දූපත්වල මෙහි දූපත් ගොඩක් තියෙනවා. ඒ වගේ සිටිස් ගොඩක් තියෙනවා. අනිකුත් තැන්වල අපි ගිහිල්ලා තියෙන ගොඩක් ක්ලීන්. දැන් අපි ඉන්න ඉලෝ සිටි එක උනත් බලද්දි එයාලගේ ඩ්‍රයිවර් එක ගොඩක් ක්ලීන්. එයාලගේ පාරවල් ක්ලීන්. ඇවිදන් යන්න පුළුවන් එහෙට මෙහෙට. එතකොට එහෙම බලද්දි ඇත්තටම අපි කල්පනා කරේ දැන් මේක මේ ඕගනයිස් භාවය තියෙනවා පාරේ වුණත් දැන් ගොඩක් ට්‍රැෆික් තියෙනවා. හැබැයි මිනිස්සු කැපි හෝන් ගහ එහෙම යනවා ගොඩක් අඩුයි. එයාලගේ chance එක එනකන් ඉන්නවා. පාරේ ඇවිදින මිනිස්සුන්ට ඉඩ දෙනවා, බයිසිකල් වලට ඉඩ දෙනවා. ඒ වගේ queuing system එකක් තියෙනවා ඇත්තටම. ඉතින් එහෙම බලද්දි ඒ ඕගනයිස් එයාලගේ ඒකෙන් ඇත්තටම queuing system එකක් තියෙනවා full stop. දැන් අපි හිතන්නේ ඇත්තට අපි මේ වගේ travel කරනකොට අපි ඇත්තට නිකන් ඇවිල්ලා ගෑල්සිලා කෑම කාලා නැත්නම් ශ්‍රී ලංකාවේ යන දෙයක් නෙමෙයි අපි කරන්නේ. ඇත්තටම අපි ගොඩාක් රටකන ඉගෙන ගන්නවා. හදනවා මිනිස්සුන්ට කතා කරනවා, අදහස් ෂෙයා කරනවා. ඉතින් ඒකෙන් අපේ තේරෙලා තියෙනවා මේ වගේ රටවල් ෆිලිපින් වගේ රටවල් අපේ රටේ සමාජයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ ඉගෙන ගන්න දේවල් ගැන අපි කල්පනා කරාම අපි හිතන්නේ කොයි විදියටද මේ රටෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකද තමයි අපි බලුවත් දැන් ගොඩාක් මගේ ජීවිතය ඇතුලේ මට කියලා තියෙන්නේ ලංකාවේ අපිට පිරිසිදු රටක් වෙන්න බෑ. ඇයි අපිට සල්ලි නැහැ ඒ පිරිසිදු වෙන්න. නැත්නම් මිනිස්සු කියන අපිට අපි කිව්වොත් ඇයි මේ වගේ රටේ මේව ට්‍රැෆික් තියෙන පාර අපි එකත් කියන අන්න එහෙම තමයි අපේ පාරවල් පාන්න යන්න ඔය වගේ අදහස් කියනවා. නැත්නම් සමහර අය කියනවා අපි දුක් විඳපු රටක් ඒ හින්දා අපේ සමාජයට මේ වගේ පිළිවෙලක් තියෙන්න බෑ කියලා. දැන් ඒ අදහස් මතින් තමයි අපි මේ රටවලට එන්නේ. නමුත් අපි ඇත්තට දකුණු ආසියාවේ විශේෂයෙන් travel කරලා අපිට තියෙන දෙයක් තමයි ඇත්තටම ඒ excuse එකක්. ඒක අපේ සමාජයේ මිනිස්සු කියන විදියෙන් එයාලා අදහස් කරන්නේ ඒක වෙනස් කරන්න බැරි ඉබේම ඇත්ත දෙයක් තියෙනවා කියලා. හැබැයි මේ රටවලට ගියම අපි දැනගන්න කියනවා ඇත්තටම මේවා මේ සමාජවල ඒව විසඳලා තියෙනවා. ට්‍රැෆික් එක බලුවොත් මේ රටේ ට්‍රැෆික් ගොඩක් තියෙනවා. ලංකාවේ ගොඩාක් වාහන තියෙනවා. නමුත් මිනිස්සු පිළිවෙලට පාරේ ඩ්‍රයිව් කරනවා. ඒ කියන්නේ හැරෙන්න ඕන නම් ඉන්ඩිකේටර් එක දාලා මිනිස්සු ඉන්නවා ඉඩ දෙනකම්. කවුරු හරි ඒකට ඉඩක් දෙනවා. ඒ කියන්නේ ටැක්සි මනුස්සයෙක් හරි නැත්නම් බස් එකක් වුණත් නවත්තලා ඉඩ දෙනවා මේ මනුස්සට යන්න. ඉතින් ඒ කියන්නේ හෝන් වැඩි ගහන්නේ නැහැ. මිනිස්සු දඟලන්නේ නැහැ පාරේ ලංකාව වගේ. ඒකෙන් අපිට දැනලා තියෙන්නේ මෙහි මිනිස්සු තමන්ට පාර ඉස්සරහා කපාගෙන යන්න කැමැත්තක් තිබුණා. තමන්ගේ අවස්ථාව වෙනකම් මිනිස්සු ඉන්නවා. ඒක මානසික තත්ත්වයක්. ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නේ? ඇත්තට මෙහි ගොඩාක් වාහන තිබ්බට ට්‍රැෆික් ගොඩක් තිබ්බත් ඇත්තට පිළිවෙලක් තියෙනවා. හරින පිළිවෙලක් තියෙනවා. ලේන් පේන්නේ නැත්නම්ක මිනිස්සු ලේන් වලට වැටිලා එක පොලිමක ඉන්නවා. අර රින්ගි කැපි කරන දේ කරන්නේ නැහැ. එතකොට පිළිවෙලක් තියෙනවා. තව දෙයක් තමයි අපි දැකලා තියෙන්නේ මේ සමාජ මිනිස්සු පෝලිං වලට වැටෙනවා. කොහේ ගියත් පෝලිමක් තියෙනවා. දැන් කොච්චර තමන්ගේ දේ කරගන්න කැමති වුණත් මිනිස්සු නවත්තලා පෝලිමට වැටෙනවා. ඉඳලා හිටලා ළමයෙක් හිටියොත් ළමයෙක් අඬනවා නම් ආච්චි කෙනෙක්ට අමාරුවක් එහෙම තියෙනවා නම් මිනිස්සු ඉඳ තියලා පෝලිම කපන්න දෙනවා. නමුත් බොහෝ දුරට පෝලිමට වැටෙනවා. දැන් මේක තව දෙයක් අපේ සමාජෙ මිනිස්සු කරන්නේ. ඉස්සරේද මට කියලා තියෙන්නේ පෝලිං වලට වැටෙන්න බෑ. ඒ පිටරටවල මිනිස්සු කරන්නේ යාට ඉඩ තියෙන හින්දා යාට සල්ලි තියෙන හින්දා එහෙම කියන්නේ. දැන් මේ රටත් ලංකාව වගේ. ලංකාවට වඩා ගොඩක් මිනිස්සු ඉන්නවා. ලංකාවට වඩා ගොඩක් තුප්පත් රටක් පිලිපිනයක් වෙන රට. සමහර තැන්වල නගරයක භාගයක්ම ඉන්නේ මුඩුක්කවල. දැන් අපි එහෙම කියලා හිතුවොත් ඒ රටේ මේ වගේ රටක මිනිස්සුන්ට පෝලිං මත වැටෙන්න පුළුවන් වෙන්නේ ඒක මානසික තීරණයක්. ඒක තීරණයක් අරන් ඒ විදිහට හැසිරෙන්න. පෝලිමට වැටෙන එකත් ගොඩක් වටිනවා.
තව දෙයක් තමයි අපිට මෙහි ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවත් තවත් දෙයක්. මතක නම් ලංකාවත් පෘතුගීසි, ලන්දේසි, සංග්‍රහණයට තිබුණ රටක්. ෆිලිපීන්ස් අවුරුදු 100 ගණන් ස්පැනිෂ් මිනිස්ත්‍රිය අතර හිටියා. ඊට පස්සේ අවුරුදු 50ක ඉංග්‍රීසි අතර හිටියා. ඒ මැද කොටසේ ජපාන් යටත් තිබුණා. ඉස්සර ඉඳන් මේ ඉන්දියාව ලංකාව අතර සම්බන්ධකමකුත් තියෙනවා ට්‍රේඩින් කාලේ. චෝලා එම්පයර් එකයි ඒ එම්පයර් තිබුණ කාලේ. හැබැයි අර අවුරුදු 50ක් ඇමරිකාව යටතේ හිටපු කාලේ දැන් වෙනකොට බැලුවම මේ ෆිලිපීන මිනිස්සු ගොඩාක් අය ඉංග්‍රීසි කතා කරනවා. ඒ ඉංග්‍රීසි කතා කරන එක ලොකු වටිනාකමක්. මොකද අපේ ඕනම තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් මිනිස්සු එක්ක. දුප්පත් උනත් පොසත් උනත් මිනිස්සු මේ ඉංග්‍රීසි කතා කරනවා. පර්ෆෙක්ට් විදිහට කතා කරන්න ඕනේ නැහැ. නමුත් කන්වර්සේෂන් එකක් තියාගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ ලස්සන කෝපි කඩේට ආවා. මේ කෝපි කඩේ නම කොෆි ස්ට්‍රෝ කියන කෝපි කඩේ. කොෆි ස්ට්‍රෝ කෝපි කඩේ මට ඉංග්‍රීසියෙන් කතා කරලා මෙහි ඉන්න බරිස්ටා එක්ක කතා කරන්න පුළුවන්. කොහෙන්ද ඔය කෝපි ආවේ? කොහොමද හදන්නේ? කොයි කෝපි ජාතිද තියෙන්නේ මේ රටේ? දැන් මෙහි අපි දුපත් දෙකකින් ගත්ත කෝපි ජාති දෙකක් අපි try කරන්නේ. හරි? හැබැයි ඒක ගැන අපිට ගැඹුරු විදිහකින් කතා කරන්න පුළුවන් උනේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මෙහි මිනිස්සුන්ට. තව දෙයක් තමයි මෙහි මිනිස්සු ඉංග්‍රීසි කතා කරන්න ලැජ්ජ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න මේ සැක බය මිනිස්සු මොනවද හිතද කියලා හිතන්නේ නැහැ. කෙලින්ම ඉංග්‍රීසි කතා කරනවා. මෙහි ප්‍රධාන භාෂාව දූපත් 74 කතා කරන්න පාවිච්චි කරන්නේ ෆිලිපීන කියන භාෂාව. තගලොග් කියලා කියන ෆිලිපීන කියලා කියන ඒ භාෂාවට. තගලොග් භාෂාව ඇරෙන්න එයාලගේ මව භාෂාව, ඒ කියන්නේ එයාලගේ දූපතේ එයාගේ නගරේ කතා කරන භාෂාව, එයාගේ ජාතියේ කතා කරන භාෂාව තනවා. ඉතින් ගොඩක් මිනිස්සු මෙහි ඉංග්‍රීසි, තගලොග් සහ තව භාෂා එකක් දෙකක් තනවා. ඒ කියන්නේ භාෂා තුනක් විතර අඩුම ගානේ මිනිස්සු දන්නවා. අනික අර ෆිලිපීන කියන භාෂාව බලෙන් නෙමෙයි මිනිස්සුන්ට ඉගෙන ගන්න කරේ. ලංකාව වගේ සිංහල ඕනේ පොයිස් එකක් හදලා මිනිස්සුන්ට අපහසු කළා, මිනිස්සුම හිරේ දාලා රට විනාශ වෙන විදිහකට හදපු භාෂාවක් නෙමෙයි. මිනිස්සු ඉබේම තොරව භාෂාවක් තගලොග් කියන භාෂාව. එතකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් එක ගොඩාක් වටින දෙයක්. මේ රටේ අවුරුදු 50කින් හැමෝටම ඉංග්‍රීසි ගන්නවා. අපේ රටේ අවුරුදු 200කට වඩා ඉංග්‍රීසි භාෂාව තිබිලා තියෙනවා අපේ දූපතවල. හැබැයි අපි තාමත් අපේ මිනිස්සු ඉංග්‍රීසි කතා කරන්න සැකයි බයයි කරන්න අකමැති නැහැ. අපි දන්නවා ඒක ස්වභාවස පොලිසි එකකින් වෙච්ච දෙයක්. නමුත් ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. මේ හැම සයින් එකම ඉංග්‍රීසියෙන් තියෙන කමියුනිකේට් කරන්න පුළුවන්. ඕනම වෙලාවක මිනිස්සුන්ට අදහසක් බෙදා ගන්න පුළුවන්. ඉතින් ඒකේ වටිනාකම අපිට දැකලා තියෙනවා. ඒකට ආයමත් මම කියන්නේ ගොඩාක් ලංකාවේ මිනිස්සු කියන්නේ අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ හේතු කීපයක් මට කියලා තියෙනවා. නමුත් අපි දැන් ෆිලිපීන් වල ඉන්නේ දුප්පත් රටක්. ලංකාවට වැඩිය කාලයක් විතර ඉංග්‍රීසි කතා කරන රටක් යටතේ හිටියේ. ගොඩාක් ප්‍රශ්න මත මුහුණ දීලා තියෙනවා. නමුත් මේ රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් ඒක බැරි දෙයක් නෙමෙයි. අපේ සමාජයේ මිනිස්සු විහිං ඒකට විරුද්ධ වෙච්ච ඉන්න තමයි ඒක බැරි වෙන්නේ. එක කාලයක් නිසා තිබුණු political agenda හින්දා ලංකාවට මම හිතන්නේ නැති වෙච්ච ලොකුම දෙයක් තමයි ඒ කාලේ තිබුණු ඉංග්‍රීසි literacy එක. ඇත්තටම ඒක කියන්නේ දැන් අපි ජීවත් වෙන්නේ globalized society එක. ඒ හින්දා ගොඩක් වටිනවා අනිත් රටවල් අනිකුත් මිනිස්සුන් එක්ක කතා කරන්න. ඉතින් එහෙම බලද්දී ඇත්තටම ඒක ඉංග්‍රීසි කියන භාෂාවෙන් ෆිලිපීන්ස් විතරක් නෙමෙයි අපිට සිංගප්පූර් ගත්තොත් එයාලගෙත් ලී ක්වන් යූ කරපු ලොකුම එක පොලිසි එකක් තමයි මුළු රටම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. මොකද ලෝකෙට කනෙක්ට් වෙන්න නම් ඒක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට අපිට පුළුවන් ඕන කෙනෙක් එක්ක කතා කරන්න ඕන කෙනෙක් කියන්නේ political මොකද කියන්නේ අපිට පුළුවන් රටක ඕනම රටක මිනිස්සෙක් කතා කරලා ඕනම රටක ડોකියුමන්ට්ස් කියලා ග්‍රැවිටි එක ගවර්න්මන්ට් එකක් හැටියට වුණාස් මිනිස්සුම රවට්ටන්න ඒකට ගොඩක් අමාරුයි. මොකද ග්ලෝබල් මීඩියා, ග්ලෝබල් නිවුස්, ග්ලෝබල් හැම දෙයකම ඒකට පුළුවන් මිනිස්සුන්ට යන්න ඉන්ෆර්මේෂන් හොයන්න. ඉතින් ඉංග්‍රීසි කියන්නේ ඇත්තටම ලොකු වටින දෙයක්. ලංකාවත් ඒ පැත්තට යනවා නම් ඇත්තටම ඉස්සරහට ඒක ලොකු ඇසට් එකක් වෙනවා
ලංකන් සොසයිටි එකට. තව දෙයක් තමයි අපිට මතක් වෙන්න ඕනේ ලංකාවේ පිලිපීන අතර තියෙන ලොකු වෙනසක් තමයි මෙහි ඇත්තට ගොඩාක් natural disasters මෙහි නිතරම භූමිකම්පා වෙනවා කුණාටු එන ඇත්ත ලෝකේ වැඩිපුරම කුණාටු වැටෙන්නේ මේ ෆිලිපීන් වල දූපත්වල සමහරට මතකයි ටයිෆූන් හයන් වගේ ලොකු කුණාටු එතකොට මෙහි ගිනි කඳ තියෙනවා volcanic eruptions දැන් ඇත්තට අපි ඉන්න තැනින් කිලෝමීටර් 100 ගානකට ළඟ තව ගිනි කන්දක් පිපුරුණා පෙරේදා ඉඳන් තාම එතන disaster එකක් වෙනවා එතන. ඉතින් ඇත්තට ඒ තුන ඇරෙන සුනාමි තියෙනවා. එතකොට අපි අතට හිතන්න ඕනේ ෆිලිපීන් වගේ රටක් මෙච්චර හැම අවුරුද්දම අනික මේ වෙනවා අපිට ඉඳලා හිටලා සුනාමි එකක් වැටෙනවා. මේ Pacific Ring of Fire එක ඇතුලේ තියෙන. ඒ කියන්නේ Pacific Ocean එකේ ඒ කොටසේ නිතරම කුණාටු භූමිකම්පා ගිනි කඳු පිපිරෙන තැනක්. ඒ කියන්නේ හරි භයානක තැනක්. නමුත් මේ ඔක්කොම අවුරුද්දෙන් අවුරුද්දට උනත් මේ සමාජයේ පිළිවෙත හැදලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. මොකද ඒ වගේ දේවල් චුට්ටි කොටසක්වත් අපේ රට වෙන්නේ නැහැ. අපිට ගම් වතුර වැටෙනවා ඇරෙන්න ඒ විදිහට ලොකු විදිහට අපිට natural disasters වෙන්නේ නැහැ. So මේ මිනිස්සු හරිම resilient. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒක ඇත්ත. අපි දැන් තනින් යද්දි තව දැක්ක දෙයක් තමයි අපි මියුසියම්ස් ගොඩකට ගියා. කියන්නේ ගොඩක් මියුසියම්ස් මෙහි ෆ්‍රී. ඒ වගේම ටවුන් එකට එයාලගේම ආවේනික දේවල් එයාලගේම කල්චර් එක එයාලගේම හිස්ටරි එක ගැන මියුසියම්ස් ගොඩක් තියෙනවා චූටි ටවුන් වල උනත්. ඉතින් ඇත්තටම ඒක ගොඩක් වටිනවා. මොකද තැනකට ගියාම මනුස්සයෙක්ට පුළුවන් මොකද්ද මේ තැනේ ආවේනික දේ කියලා ඉගෙන ගන්න. ඉතින් ඒකෙන් තමයි තව දෙයක් අපිට මේ කල්චර් එක කෑම ගැන ඔක්කොම ඉගෙන ගන්න ඇත්තටම ලොකු උදව්වක් වුණා. ඒ ස්පෙસિෆික් සිටිස් වල තියෙන මියුසියම්ස් එහෙම එයාලගේ ගොඩක් තියෙනවා ඒ ඇප්‍රීසියේෂන් එක පේනවා. එෆර්ට්ස් ගොඩක් දානවා කෑමට රෙස්ටොරන්ට් එකට ගියත් එයාලගේම ලෝකල් කෑම මොකක්ද එයාලගේ තියෙන ස්පෙෂාලිටිස් අයි අපි එහෙම කරන්නේ කියලා එයාලා ඇත්තටම එයාලට ඒකට pride like එයාලගේම කෑම එයාලගේම හිස්ටරි එක ගැන ගොඩක් ආඩම්බරයක් තියෙනවා අනිත් කට්ටියත් එක්ක ෂෙයා කරගන්න. දැන් අපි බොන කෝපි දිලිත කියවා වගේ මෙහි වෙන දූපත් වලින් එන කෝපි ඉතින් ඒක ගැන එයාලට ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද ඒක ෆිලිපිනෝ කෑම සහ ෆිලිපිනෝ බඩු. ඒ හින්දා ඒ ආඩම්බරකම කියන්නේ ඒක අර ඕනාවට වඩා දෙයක් නෙමෙයි. එයාලගේ ඇප්‍රීසියේෂන් එකක්. මම ඔයාලත් අගය කරනවා. අන්න හරි. ආඩම්බරයට වඩා ඇත්තටම අගය කරනවා. අගය කරන එක වටිනාකමක් තියෙනවා. මොකද එතකොට තමයි අපිට දැනෙන්නේ අපේ දේ කොහොමද අගය කරන්නේ. අපි කොහොමද ඒ අගය කිරීම නැත්නම් ඇත්තටම අපි වෙන කෙනෙක් එක්ක ඒක බෙදා හදා ගන්න ගොඩක් අමාරුයි. Tamanට ඒක ගැන proud feel වෙන්න නැත්නම් කොහොමද තව කෙනෙක්ට ඒ ඉමෝෂන් එක දෙන්නේ අපි ඒ ෆීලිං එක දෙන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ දැන් අපි බඩු ගත්තොත් කිපු එළවලු හලතර ඒ ඔක්කොම අපි කිව්වේ රා ඒ කියන්නේ හැම පළාතෙම රා වර්ග තියෙනවා. අත ඒ ඔක්කොම රා සහ පොල් රා අත ඒ ඔක්කොම දැන් අපි රටක් හැටියට සොසයිටි එකක් හැටියට ලංකාවේ වාග්ය කරන්න පටන් ගත්තාම පුළුවන් ඒ ෆීලිං එකම එන ටුවරිස්ට්ලට දෙන්න. ඉතින් ඒ අගය කිරීම ඇත්තටම පටන් ගන්න ඕනේ Tamanගෙන් සොසයිටි එකේ. මොකද ෆාමට ඒ අගය කිරීම තිබ්බත් එයා කොච්චර එෆර්ට් දාලා හොඳට ප්‍රොඩක්ට් එක හැදුවත් අපි ලාංකිකයන් හැටියට එයාට ඒ තැන දෙන්නේ නැත්නම් එයා කොහොමද එයාගේ ප්‍රොඩක්ට් එක ඒ සොසයිටි එකේ ප්‍රවුඩ්ලි කොහොමද අපිට කියන්නේ එයා දෙන්නේ ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් එහෙම බලද්දී ඇත්තටම අපි සොසයිටි එකක් හැටියට අපි හදන දේවල් අපිට ආවෙනික දේවල් ලංකාවේ ආවෙනික දේවල් ගැන අගය කිරීමක් ඇත්තටම කර යුතුයි. ඔව් දැන් මෙහි හැම දූපතේම විශේෂ කෑම ජාති තියෙනවා. අපි කියමු අපි මීට ඉස්සෙල්ලා හිටිය පපංගස් කියලා. පපංගස් වල සිසික් කියලා කෑමක් තියෙනවා. ඒක විශේෂ කෑමක්. එතකොට එයාලා ඒක නිතරම ඒක ගැන මිනිස්සු කතා කරනවා. ඒක ආඩම්බරෙන් පෙන්නනවා මිනිස්සුන්ට ටූරිස්ට්ලට කියනවා ඒක ඇවිල්ලා කන්න මේ විශේෂ කෑම මේ දූපතෙන් කන්න කියලා. එතකොට මේ අපි දැන් ඉන්න තැන තව ඩිෂ් එකක් තියෙනවා දිනුගුවන් කියලා. දිනුගුවන් කියන ඌරු මස් වලින් හදපු ඩිෂ් එකක්. ඒ ඩිෂ් එක
මෙහි විශේෂ හැබැයි මෙහි මිනිස්සු එක විශේෂ විදිහෙන් හදනවා හදලා ඒ මාකට් කරන මිනිස්සුන්ට ඒ ඩිෂ් එක ගැන ඒකට මිනිස්සුන්ට ටූරිස්ට් කෙනෙක් හැටියට නැත්නම් වෙන රටකින් නැත්නම් වෙන දූපතින් මනසක આવොත් එයාලා දන්නවා හරි මේ ඩිෂ් එක මෙතනින් කන්නම ඕනේ කියලා. ඒ කියන්නේ ඒකේ ඇතුලේ තියෙන අදහස් තමයි ඒ ඩිෂ් එක ඒ කෑමේ වටිනාකම අගය කරනවා. වටිනාකම අගය කරනවා කියන්නේ ඒ ඩිෂ් එක නිකන් කාලා ගිලලා නිකන් අම්පෙත් කරන දෙයක් නෙමෙයි. ඒක එයාලගේ සංස්කෘතිය, එයාගේ මනුස්සකමේ වැඩිපුර වැදගත් කොටසක් හැටියට සලකන එක තමයි අපේ සමාජය කරන්නේ. දැන් ලංකාවේ අපි කියොත් කොහේ හරි ගිහලා අපි අහුවත් කාගෙන් හරි මේ පළාතේ විශේෂයෙන් මොකද්ද කන්නේ? ඇත්තට වැඩිපුර මිනිස්සු අපිට කියන්නේ නැහැ විශේෂ දෙයක්. සමහර විට සමහර අය කියයි මෙහින් ඉතින් කොත්තු හොඳයි. හරි. එතකොට ඇයි හොඳ? නෑ එහෙම තමයි හොඳයි. අන්න ඒ විදිහට කතා කරන්නේ. හැබැයි මේ තනින් තනට ගියාම කඩෙන් කරේට ගියාම මිනිස්සු කියන මේක විශේෂයි. මේක try කරන්න, අර try කරන්න. මේ රෙස්ටෝරන්ට් එකේ මේ කෑම කන්න. ඒ විදිහට අපිටත් කරන්න පුළුවන්. දැන් ආයෙමත් මම කියන්නේ පොඩි කාලේ ඉඳන් ඒ වගේ අගේ කරන්න නැති එකට මම ඒ ප්‍රශ්නේ ගැන අහුවම් මිනිස්සුන්ගෙන් මට වැඩිපුර කියලා තියෙන්නේ අපිට ඒව කරන්න බෑ. අපිට ඉතින් බෑනේ මිනිස්සුන්ට වෙලා නැහැ ඒව ගැන කතා කරන්න. මිනිස්සුන්ට මහන්සි අපි දුක්පත් අපිට ඒ විදිහට ලොකු කරන්න විදියක් නැහැ කියලා. නමුත් ආයෙමත් මම කියන්නේ මේ දුප්පත් රටක්. මේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු රටක්. නමුත් මේ රටේ සමාජයේ තීරණය කරලා තියෙන ඒ වගේ දේවල් ලොකු කරලා ප්‍රශ්න කරලා පෙන්නනවා. ඒක විතරක් නෙමෙයි ඉක්මනින් මට කියන්න actually very quickly. මම ඉක්මනින් කියන්න හරියට කියන්න. තව දෙයක් තමයි මෙහි මිනිස්සු මේ සමාජයේ කෑම ගැන කතා කරද්දී ඒ කියන්නේ බාල කෑම විකුණන්න අකමැති සමාජයක් හැටියට අපිට දැනෙන්නේ නේද? ඒ කියන්නේ කෑම කඩනකොට ලස්සනට පිළිවෙලට හදන්නේ. පාරායන කඩයක් වුණත් පිරිසිදුයි. පිරිසිදු විදිහට කෑම උයන්නේ. සමහර කට එක කෑම ජාතිය උයන්නේ. ඒ කෑම ජාතිය විතරයි හොඳටම උයනවා. එතකොට පෝලිං පිළිල ඉන්න හවස් වෙලාවේ වරවේ කෑම කන. ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක හරි ලස්සනයි. මොකද පිරිසිදුයි. එතකොට අපේ ටූරිස්ට් කෙනෙක් හැටියට නැත්නම් දූපතින් වෙන දූපතින් යන ටූරිස්ට්ලා හැටියට එයාට පුළුවන් ඒකේ ඒ කෑමේ රස විඳින්න පරිස්සමෙන් බය වෙන්න නැලෙන්නේ මේ වෙයි කියන්නේ අපිරිසිදු භාවය ස්මෝල් අපි කියන්නේ පොඩි දූපත්වල විශේෂයෙන්ම ගොඩක් පිරිසිදු භාවයක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. මොකද ලංකාවේ වුණත් දැන් අපි කාලෙන් කාලෙට යද්දි ගොඩක් අය කියන දේ තමයි සමහර කඩවල වල තියන්න එපා කැම ෂුවර් නෑ මොනවාලින් වෙනවද කියන මේක ඇත්තටම ලංකාව පැරදි තැනක් කියලා නෙමෙයි කියන්නේ කම්ප්ලේනින්ග් නෙමෙයි ඒ වුණාට ඔබ්සර්වේෂන්ස්. ඉතින් ඇත්තටම ලංකාවේ ඒ ස්ටෑන්ඩඩ් එකේ ක්වොලිටි එක රඳව ගන්න පුළුවන් නම් අපිට රෙස්ටෝරන්ට්ස් වල එස්ටැබ්ලිෂ්මන්ට්ස් වල දැන් අතන මේක වටින දෙයක්. මොකද එතකොට එන මිනිස්සුන්ට උනත් පුළුවන් බය වෙන්නේ නැතුව ෆුඩ් පොයිසනින් හැදෙන්නේ නැහැ කියලා දැනගෙන කෑම කන්න යන්න. මොකද ගොඩක් අපේ යාළුවෝ උනත් ලංකාවට ගියාම වෙන දෙයක් තමයි සමහර හොඳ තැන් වලින් කාලත් එයාලගේ ෆුඩ් පොයිසනින් වගේ දේවල් එන එක. ඉතින් අතරම ඒ වගේ දේවල් වළක්වන්න පුළුවන් දේවල්. මොකද ලංකාව අතරම ඉස්සර කාලේ නම් ස්ටෑන්ඩඩ් එකක් තියෙන ක්වොලිටි කෑම හදන්න මා කියන ලංකාවේ ඉස්සරේ නම් අතරම ක්වොලිටි එකක් තියාගෙන තැනකට ටුවරිස්ට් කෙනෙක්ගේ මයින්ඩ් එකේ ඉන්න රටක්. ඉතින් ඇත්තටම ඒ තැන අපි රැකගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මිනිස්සුන්ට පාරේ ගිහලා ඕනම තැනක කාලා ඉන්න පුළුවන් විදිහට ලංකාවේ පොඩි දුප්පතක්. ඉතින් අපිට පුළුවන් ඒ වගේ දෙයක් ඇත්තටම ලංකාවට ගෙනල්ලා ලංකාවත් ක්ලීන් හයිජීනික් කෑම දෙන්නනේ. එතකොට ආයමත් මේ ගැන අහුවම ලංකාවේ ගොඩක් අය කියන්නේ අපිට බෑ මේ අපිට සල්ලි නැහැ අපිට වෙලා නැහැ මේවා කරන්න පිරිසිදු කෑම හදන්න අමාරුයි. ඒ වෙන රටවල සමහර අය කියලා තියෙනවා ඔව් ඉතින් සුද්දන්ට හොඳයි අපිට එච්චර අදාළ නැහැ කියලා මට එහෙම කියලා තියෙනවා. ඒක හැබැයි අපි දැන් ආය බලන්න ෆිලිපීන්ස් දුප්පත් රටක්. මෙහෙත් බඩු මිල වැඩි. හැබැයි මෙහි බඩු මිල වැඩි කියලා මිනිස්සු කුණු දාන්නේ නැහැනේ ආප්පෙට. ඔබලා අහලා ඇති ලංකාවේ කුණු දානවා ආප්ප වලට එක කෙමිකල් දානවා කෑම වලට නේද? මේ ඒ වගේ දේවල් මෙහෙ වෙන්නේ නැහැ. මොකද මෙහෙ සමාජයේ
සමාජයක් හැටියට හැමෝම තීරණය කරලා තියෙනවා. කෑම කියන දේ අපි කවදාවත් පහත් කරලා නරක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට බඩමැල වැඩි වුණාම මොකද මෙහෙ කරන්නේ? මෙහෙ දුප්පතට බඩමැල වැඩි වුණාම වෙනත් කෑම උයනවා, වෙනත් ಜಾති කෑම උයනවා. අපි කියමු ඌරු මස් ගොඩක් කන ෆිලිපින්. ඉස්සර කාලේ මේ ඌරු මස් ගොඩක් කන රට. මොකද මෙහෙට ගොඩක් ආවේනික එයාලගේම නේටිව් ඌරු ඉන්නවා. ඉතින් ඉස්සර ඉඳන්ම එයාලගේ ප්‍රයිමරි ප්‍රෝටීන් සෝස් එකක් තමයි පෝක් කියන්නේ. ඔව් දැන් අපේ රටේ ගොඩක් මිස් මාළු කනවා වගේ මෙහෙ ඇත්තට ඌරු මස් ආවේනිකයි. ඌරු වර්ග ආවේනික ඌරු වර්ග මේ රටේ ඉන්නවා 5-6ක් විතර. Visayan water pig, Philippine water pig, the bearded pig, ඒ වගේ ඌරු ಜಾති ඉන්නවා. හරි. ඉතින් ඌරු මස් ගොඩක් කන රට. නමුත් දැන් මස් එක විතර නෙමෙයි කන්නේ. බඩමිල වැඩි වුණාම ඌරගේ වෙන කොටස් කනවා. ඒ කියන්නේ මූණ, කන, සිසික් කියලා ඩිෂ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඌරගේ මූණයි, කනයි උයලා හදන ඩිෂ් එකක්. අපිට 아무තු උනත් ඒක ගුණ රස ලාභ කෑම. මේ මිනිස්සු කනවා. ඉතින් ඌරගේ වෙනත් කොටස් කනවා. ඌරගේ බඩවල හරි මොකක් හරි බාබත් ඒ වගේ දේවල් කනවා. මම හිතන්නේ කියන්න එකතු කරන්න කැමති දෙයක් තමයි ඇත්තටම ඒකෙන් අපිට පෙන්වන්න කරන්නේ එයාලට සම්පූර්ණ සතාට රිස්පෙක්ට් එකක් තියෙනවා. මොකද සලකනවා. ඔව් අපි දැන් දෙයක් මරුවොත් සතෙක් මරුවොත් කැමට ගන්න මස් විතරක් කෑවහම කොච්චර දේවල් ඉතුරු වෙනවද? අවයව, බෝන්, ස්කින් මේ වගේ රටවල් වල ඇත්තටම මේ සම්පූර්ණ සතාට එයාගේ හැමදේම ඉස්සර කාලේ ඉඳන්ම පාවිච්චි වෙනවා. ඉතින් ඒක තමයි ඉම්පෝටන්ස් එක. එතනින් වේස්ටේජ් එකත් ගොඩක් අඩු වෙනවා සහ එක දේවල් එතකොට ඒ සතා වැයෙන්නේ ඇත්තටම මස් විතරක් දෙන්නේ නෙමෙයි. තව කොච්චර දේවල් හම්බ වෙනවද ඒකේ? ඒක තමයි මෙහි ආදිවාසී ජනතාවල ඇත්තේ සතෙක් මැරුවම ඒ සතාට වඳිනවා. කියන්නේ පූජා වගේ කරනවා. දැන් ඌරක් එහෙම ඒ විදිහට අපි කනවා කියලා කිව්වම ඇත්තට ඒකේ නාස්තිය විතර නෙමෙයි ඌරගේ වටිනාකම ඉතිරි තියාගෙන ඒක කරන්නේ. මොකද දුප්පත්කම හින්දා විතරක් නෙමෙයි මේ වගේ දේවල් කන්නේ. සමහර විට ඌරගේ අනිත් කොටස් කන්නේ ඒක නාස්ති නොවෙන්න. එතකොට අපි හිතමු හැම කොටසෙම ඌරගේ මේ ශරීරේ ලේ ඇට සැකිලි ඔක්කොම එක විදි වලින් උයලා මිනිසුන්ට කන්න දෙනවා. එතකොට බඩමිල උඩ ගියත් පල්ලෙ ගියත් මිනිසුන්ට කන්න පුළුවන් ඒ සතාගේ ඒක කල ප්‍රෝටීන් එකක් ගන්න පුළුවන්. දැන් ඒකත් සමාජ තීරණයක්. මිනිස්සු ඒක ඒ තීරණය අරන් තියන්නේ. මම දන්නවා අපේ රටේ ගොඩක් මිනිස්සු හරි කැමති විහිළු කරන්න වෙන රටවල කෑම ගැනනේ. අන්න අර කට්ටිය මේවා කනවා, අන්න සතාගේ අර කොටස කනවා කියලා අපි විහිළු කරනවා. අපි සමාජයේ ගොඩක් කැමති අපේ කෑම තාමත් විශේෂයි අනිත් මිනිස්සු මේ අසුබ්බ කෑම කනවා කියලා පෙන්වන්න. ඒක හරි වැරදි අදහසක්. මොකද අසම්ප්‍ය. හැබැයි ඒකෙන් ඇත්තට පෙන්වන්නේ අපේ සමාජයේ මානසිකත්වය. ඒ කියන්නේ අපි පෙන්න්නේ අපේ මෝඩකම එකෙන් පෙන්වන්නේ. ඒ අදහස ඇයි එතකොට අපි පෙන්වන්නේ ලෝකෙට අපි සතෙක්ට මැරුවම සලකන්නේ. අපි ඒ සතා නැත්නම් ඒ පැලේ සලකන්නේ නැහැ. අපි කැමති කොටස විතරක් ගලවලා ඒක ටික විචි කරනවා. ඒ කියන්නේ ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ it's entitled spoiled mindset එකක්. ඉතින් ඒකත් තව දෙයක් තමයි අපේ සමාජය නවත්තන්න ඕනේ. වෙන රටවල කැමත විහිළු කරන එක. ඒක ඇත්ත. දැන් අපි පොඩි බ්‍රේක් එකක් කරමු. කෝපි ගැන කතා කරන්න. මේ කෝපි ජාති දෙකක් අපි අරන් තියන්නේ. දැන් අපි පොඩි බ්‍රේක් එකක් ගමු කෝපි ගැන කතා කරන්න. මොකද අපි කෝපි කඩවල වලින් තමයි මේ වීඩියෝ වැඩි හදන්නේ. මේ කෝපි එක හරි විශේෂයි. මේක එන්නේ ලුසොන් කියන දූපතෙන්. ලුසොන් කියන්නේ ෆිලිපින උතුරේ දූපතකින්. මම කළු කෝපි එකක් ගත්තා. මේක අතර හයි ෂෝක්. මේ කෝපි එකේ ඉඟුරු සුවඳක් තියෙනවා. අතට හරිම අමතක ඉංග්‍රීසි සුවඳක් කතාවත් මම කෝපි එකකින් දැක්කේ නැහැ. මම ගත්තේ අතට මයි කෝපි එක ඉවරයි. ඉවර වෙගෙන ළඟයි. මම ගත්තේ මෙහි තියෙන ස්පෙෂල් කෝපි එකක්. ඒකේ කියන්නේ ස්පැනිෂ් ලාටේ එකක් වගේ තමයි එයාලා කියන්නේ ඒකට. ඒකේ තියෙන්නේ කෝපි සහ කන්ඩෙන්ස් මිල්ක් සහ කියන මිල්ක් මේඩ් නේ ලංකාවේ තියෙන කන්ඩෙන්ස් මිල්ක්. ඔව් මිල්ක් මේඩ්.
ඒක සහ කිරි ඒ තුන එකතු කරාම ඇත්තටම හරිම රසයි. මම ආසම දෙයක් තමයි කන්ඩෙන්ස් මිල්ක් කෝපිත් එක්ක. මොකද වියට්නාම් වල ඒ වගේ ගොඩක් කෝපි තාක් තියෙනවා. මෙහි එකට කන්ඩෙන්ස් මිල්ක් එකයි කෝපි එකයි කිරි අයිස්වි තමයි. මෙහි වෙදර් එකට ඇත්තටම හරිම ෂෝ. මේකේ හදලා මේක පාවිච්චි මේකේ මේ කෝපි එකත් හදලා තියෙන්නේ මෙහි කොෆි බීන් එකකින් අරබිකා මේ ඔයගේ එක බ්ලැක් කොෆි මගේ එකත් මේක මින්දනා කියන දූපතෙන් හදපු කෝපි එකක්. මින්දනා මින්දනා නගරෙන් දකුණු ෆිලිපින දකුණු නගරෙන් හදපු කෝපි එකක්. මේ කිරියකට කියන්නේ කෝපි කොන් ලේචේ කියන්නේ with milk. with condensed milk. With condensed milk. Oh. So මේක I shock ඉගුරු සුවඳ තියෙන කෝපි එකක්. සීනි තෝරන්නේ නැහැ ඇත්තට. එච්චරම මේ හරි ප්‍රසංග සුවඳක් තියෙනවා. ප්‍රසංග සුවඳක් තියෙනවා මේ කෝපි එකේ. පාටත් හරිම ලස්සනයි. නේද? දැන් කොෆි ටේස්ටිං එක ඉවරයි. තව අදහස් කීපයක් අතම අපි මේක ඉවර කරන්න ඉස්සෙල්ලා කතා කරන්න තව අදහස් ලොකු අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙහි මිනිස්සු ජොබ් එකක් කරද්දී හරියම ඩිග්නිටි එකක් එක රස්සාව කරනවා. අපි කොහෙ ගියත් දැන් සුපර් මාකට් එකකට ගියත් එතන ඉන්න සිකියුරිටි හොටෙල් එකකට ගියත් පල්ලියකට ගියත් කොහෙ ගියත් බලාගෙන ඉන්න අය වැඩ කරන අය ටැක්සිස් වල කියන්නේ ග්‍රැබ් වල වැඩ කරන අය යාලා ඔක්කොම ගොඩක් ඩිග්නිටි එකක් තියෙනවා. යාලගේ රස්සාව වටින තැනක් දීලා සමා කරන්නේ. මොකද ලංකාවේ අපිට ඉස්සරින් නම් පොඩි කාලේ නම් මට දැනෙච්ච දෙයක් තමයි රස්සාවේද. ඒක එක මනසෙක් අනුපුත් මනසෙක් සලකන්නේ එයාගේ රස්සාව මොකද්ද? එයාගේ තැන මොකද්ද? එයාට කොච්චර විතර වත්කමක් ඇද්ද? ඒ වගේ දේවල් ඔක්කොම ටික බලලා තමයි මනුස්සයෙක් තීරණය කරන්නේ කොහොමද අනිත් මනුස්සයව ට්‍රීට් කරන්නේ කියලා. දැන් ලංකාවේ විශේෂයෙන්ම ලෝක වටේ මිනිස්සු දන්නවා ලංකාව කියන්නේ හරිම හොස්පිටබල් රටක් කියලා. ඒක ඇත්ත. ඒක තියෙනවා ටුරිස්ට්ලාට ඒක තියෙනවා අනිකුත් කට්ටිය විශේෂ කට්ටියට ඔව් නම් සමාජ උසස් කියලා හිතන කට්ටියට උසස් කියලා හිතන කට්ටියට ඇත්තටම දැන් අපිට පේන දේ තමයි මැජෙස්ටික් සිටි හරි ආන් බෝල්ට්ස්යි කොහේ මෝල් එකට ගියත් හොඳට හඳන් ඉන්නවා නම් එහෙම නැත්නම් යාළුවා හිතනවා නම් ඔයාට මොකක් වේවත්කමක් තියෙනවා එතකොට ඒ ට්‍රීට්මන්ට් එක වෙනස් තවත් මිනිස්සෙක්ට වඩා සමහර හොටෙල්ස් එහෙම තියෙනවා ලංකාවේ ටැක්සි කියන්නේ ට්‍රැවලර් එක යන්න බෑ ඇයි යන්න බෑ ඒකේ මොකද ඇයි ඒක ප්‍රශ්නේ කියන්නේ තැනක වටිනාකම අඩු වෙන්නේ නැහැ මිනිස්සෙක් වෙන වාහනයක ඇවිල්ලා එතනින් බැස්ස කියලා ඒ වගේ දේවල් අන්තික ඒකට වැරදිලා හරි ඒ ට්‍රැවල් ඩ්‍රයිවර්ස් ඉතිගියොත් නැහැ බයාලට බයිනවා එතන ඉන්න සිකියුරිටි අය බයින ඒකේ මිනිස්සෙක්ගේ වැරද්දක් නෙමෙයි එතන ඒක නැගලා එන්න ටුරිස්ට්ලාගේ වැරද්දකුත් නෙමෙයි ඒක සමහර වෙලාවට වෙන දේවල් ඒ වගේ රස්සාවක ලංකාවේ ගොඩක් තියෙනවා අපි ඇත්තටම මම හිතන්නේ මෙතන බ්‍රීෆ්ලි කතා කරත් අපි දැන් කතා කරා වැඩිපුරම කතා කරන්නේ කැමති टॉपिक එක තමයි ලංකාවේ රස්සා ભેදෙන් ඇති වෙන ප්‍රශ්න මොනවාද කියලා. ඒක වෙන දවසකට තියාගෙන දැන් අපි මෙහෙ බැලුවොත් ඇත්තටම මිනිස්සු හැමදේම රස්සාව කරන්නේ ඩිග්නිටි එකත් එක්ක එයාලගේ ජොබ් එක සීරියස්ලි ගන්නවා හොඳට කරනවා එයාලගේ රිස්පොන්සිබිලිටිස් දන්නවා මිනිස්සුන්ට කතා කරන්න දන්නවා මිනිස්සු රවට්ටන්න බලාගෙන නැහැ ඒ වගේ කියන්නේ අපි දැන් මෙහි ට්‍රැවල් කරේ ඇත්තටම අපි දැන් ටුරිස්ට් එකක පේනවා ෆිලිපිනෝ මිනිස්සු නෙමෙයි කියලා ඔක්කොම හැමෝටම පේනවා මිනිස්සු දන්නවා අපි දැන් ඉතින් මිනිස්සු බලනවා හැබැයි අර රවට්ටන්න දුවගෙන ඇවිල්ලා අපිව මොහරි හොරදයක් කරලා අපෙන් සල්ලි කඩා කරන එක ඇත්තටම තාමත් වෙලා නැහැ එක සැරයක්වත්. ආයෙමත් මම මතක් කරන්නේ මේක දුප්පතට ලංකාවටත් වඩා දුප්පතට ලංකාවේ වැඩි ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන රට. හැබැයි මේ මානසික තත්ත්වෙ මෙහෙ නැහැ. ඔව් කියන්නේ සමහර වගේ තැන්වල ස්කෑම්ස් ඒ වගේ දේවල් ඕනම ටුරිස්ට් එක තියෙනවා. ඒ වගේ දේවල් ඇත්තටම ඒ වගේ තැන් වලින් ඈත් වෙලා හිටාම ඕනම තැනකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව විශේෂයෙන්ම අපි ටුරිස්ට්ලා වගේ පෙවුනත් ගොඩක් අය අපිත් එක්ක සුහඳව කතා කරනවා. මෙහෙ ලෝකල් කෙනෙක් ඇවිල්ලා යන්නේ කතා කරත් එයාලා සුහඳව කතා කරනවා කාටවත් අර එකිනෙක පහත් කරලා අනිත් එකාව ස්ට්‍රස් කරලා එහෙම කරන රටක් නෙමෙයි ඇත්තටම. මේ කිව් එක අපි හිටියත් ලෝකල් මනුස්සය හිටියත් ඉස්සරහා ඉන්න මනුස්සයව තමයි මුලින්ම සර්ව් කරන්නේ අනිත් එක්කෙනාට කලින් ලංකාවේ එහෙම නෙමෙයි අපිටත් මටත් කොච්චර වෙලා තියෙනවද කිව් එක හිටියත් කවුරු හරි ඒ සර්වර් දන්නවනම් සර්වර් පේනවා නම් සර්වර් හිතනවා නම් අපිට පිටිපස්සේ ඉන්නේ like සමහර වෙලාවට foreign or someone with සල්ලි දෙන මනුස්සයෙක් බලවත් පොසත් බලවත්කාරී මනුස්සයෙක් එයාලා කෙලින්ම කිව් එක පයින්නවා ඒ වගේ කියන්නේ පයින්නවටත් වඩා පන්නනවා අපේ ඒ කියන්නේ කිව් එකේ පාලනය කරන මනුස්සය සර්ව් කරන මනුස්සය එයාට පනින්න කියලා කියනවා
අපි මේක දැක්කම මාත් ගොඩක් මේක දැක්ලා තියෙනවා. පොලිමේ තමන් හිටියත් අනිත් මනුස්සයට බලෙන් එයා විශ්වාස ගන්නවා. ලංකාවේ ඒක මම දැක්ලා තියෙනවා. සොසයිටි එකේ ප්‍රශ්නයක්. මොකද මනුස්සය පොලිමට වැටුණා ඊට පස්සේ පොලිම බාරව ඉන්න මනුස්සය තමයි ඒක කඩවන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ දෙයක් මෙහෙ නැහැ. අපිට දැනෙලා නැහැ. ඉතින් ඒ වගේ ඒකත් ලංකාව විශේෂයෙන්ම ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි ඉස්සරහට යද්දී කොහොමද අපි හැම මිනිස්සයාටම ඉක්වලි සලකන්නේ කියලා. එහෙම කරන් විශේෂයෙන්ම බෞද්ධ ආගමක් හැටියට. ඉතින් ලංකාවේ කියනවා අපි බෞද්ධ, අපි කතෝලික, අපි ආගම කියන්නේ අපි ආගම ෆලෝ කරනවා. ඒ වගේ බල කරද්දී ඉක්වාලිටි කියන එක ඔක්කොම ආගම්වල තියෙනවා. ඉතින් ඒ එක ලංකාවේ සාමාන්‍ය සොසයිටි එක හැටියට ඒ එක ආගමකින්වත් ඉන්න මම හිතන්නේ හරියට ෆලෝ කරනවා කියලා ඉක්වාලිටි කියන එක අපි හැමෝටම ට්‍රීට් කරන්න ඕනේ එකම විදිහට. ඒකෙන් පුළුවන් සොසයිටි එකක් ඇත්තටම උස්සන්න ටක් ගාලා මුළු සොසයිටි එකම ඉක්වල් අනිත් කට්ටිය කියලා හිතලා ඒ කට්ටියට ඒ යන්න පුළුවන් නම් ඒ තැන දීලා කතා කරන්න. එතන තමයි මුලින්ම මං හිතන්නේ ෆවුන්ඩේෂන් එක හොඳ සොසයිටි එකක් හදන්න. අපි ඔක්කොම ඉක්වල්, අපි ඔක්කොම එකමුතුයි, අපි ඔක්කොම අපිට පුළුවන් එකිනෙකා එක කතා කරන්න රස්සා ભેද, ජාති ભેද කියන්නේ වත්කම් ભેද නැතුව එතනින් තමයි ඇත්තටම හොඳ ෆවුන්ඩේෂන් එකක් හැදෙන්නේ සොසයිටි එක. මේ වගේ තැනකින් හොඳට ඉගෙන ගන්න. ඔව් මේ පිලිපීන වගේ රටෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම මේ අපි ගොඩාක් මම කැමති මේ ටොපික් ගැන කතා කරන්න. මොකද මම මේක නිතරම දකින දෙයක්. අපි ටූරිස්ට් හැටියට මම විශේෂයෙන් මට සැලකීමක් හොයන්නේ නැහැ. මටත් ඕනේ අනිත් අය වගේ සාමාන්‍ය සැලකීමක් හොයන්න. එතකොට අපි කඩේකට ගියාම අපිටත් සලකන්නේ අනිත් මිනිස්සු වගේමයි. මෙහි අපිව ලොකු කරලා අපිව විශේෂ කරලා මිනිස්සු සලකන්නේ. අපි වෙනස් කියන මිනිස්සු දැන් පෙනුමෙන් හිතුවා විශේෂයෙන් සලකන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ මේ සමාජයේ මිනිස්සුන්ට හිතේ ඇතුලේ හදේ ඇතුලේ එයාලා දන්නවා අපි එක හා සමානයි කියලා කොච්චර වෙනස් වුණත්. ඒ අපේ සමාජයේ අපිට මම හිතන්නේ තියෙන හයරාකිකල් සොසයිටි එකක්. අපි හැමතිස්සෙම මෙතන කවුද මට වඩා උඩින් ඉන්නේ උසස් වෙන්නේ කවුද මට වඩා යටත් ඉන්නේ. ඒ සමාජය ඇතුලේ අපේ සමාජය ගොඩක් හොයන්නේ උසස් මනුස්සයට හිස නමාගෙන වැඳිලා ඇඹරිලා අර ඊටමත් අර පහත් විදිහට හැසිරෙන්නයි තමයි යටත් ඉන්න මාසයට පහින් ගහලා පාගලා නොසලකන එක කරන්නේ. ඒක හොඳ නැති දෙයක්. මේ සමාජයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ආයෙමත් මම මතක් කරන්නේ මේකත් දුප්පත් රටක්. මේ රටේ ලංකාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි සමාජයක් හැටියට මේ සමාජයේ ඒ විදිහට හැසිරෙන්නේ නැති එක එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. තව තමයි මෙහි සමාලින්ක මිනිස්සුන්ගේ සාකච්ඡා. දැන් මෙහි කතෝලික රටක්. මෙහි ආගමට ගොඩක් අධික රටක්. නමුත් LGBT communities අතර මෙහි ලංකාවට වඩා ගොඩාක් නිදහස් තියෙනවා. මේක ඩිබේට් එකක් නෙමෙයි. සමාලිංගික සහ LGBT මිනිස්සු හරිද වැරදිද හොඳද නැද්ද කියන අදහස ගැන කතා කරන්න කැමතියි. මොකද ඒක මනුෂ්‍ය අතිවාසිකමක්. තමන් ජීවත් වෙන්න ඕන විදිය, තමන්ගේ හැඟීම්, තමන්ගේ සෝල් එක ඇතුළේ තියෙන විදියට හැසිරෙන්න පුළුවන් වෙන එක සමාජයේ නවත්තන්න බැරි දෙයක්. ඒක අපේ අතිවාසිකමක් මනුස්සක සමාජයේ. මේ සමාජයට ඒක පැහැදිලි. මේ කොච්චර කතෝලික ආගමකට බැඳුනත් මිනිස්සු ඇවිල්ලා අර බල කරන එක වැඩි වෙන්නේ නැහැ වගේ සමාජය අපිට පේනවා. bathroom වලට ගියාම male, female and LGBT communities අතර unisex නැත්නම් transgender bathroom වල තියෙනවා. තවත් පොඩි දේවල් තමයි මේ සමාජයේ ඉඳලා හිටලා නාක දේවල් උනාට LGBT communities අතර බොහෝ දුරට ඒ communities සමාජයේ ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ lesbian, gay couples පාරේ ඇවිදිනවා අතල්ලා කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ වගේ අර හැංගිලා බයෙන් වගේ ඉන්න එක ගොඩක් අඩුයි. දැන් අපි ඇත්තටම හිතුවත් අපි බෞද්ධ රටක් කියලා කියන ලංකාවේ ඇත්තටම අපිට ඒකම ප්‍රශ්නයක් තිබෙන්න ඕනේ නැහැ. නමුත් මේ රට දුප්පත් වෙලා කතෝලික මුස්ලිම් ආගමට ගොඩක් රැඳිච්ච රටක් වුණාට ඒ ප්‍රශ්න මෙහි ගොඩක් අඩුයි ලංකාවට වැඩිය. ඉතින් ඒක ඇත්තට ලොකු දියුණුවක්. මෙහි සමාජයේ බුද්ධිමත්කම ඒකෙන් තමයි පේන්නේ. නේද ලංකාවම ඒක ඇත්තටම ඒක හරි. මොකද සොසයිටි එකක් ඩෙවලොප් වෙන්නේ සහ හොඳ සොසයිටි එකක් බිල්ඩ් වෙන්නේ ඒකේ ජීවත් වෙන හැමෝටම ෆ්‍රීලි ජීවත් වෙන්න පුළුවන් නම් බයක් නැතුව
එයාලට හානියක් වෙයි කියන බයක් නැතුව ඒ වගේ සහ එයාලගේ පාඩුවේ එයාලගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සොසයිටි එකේ ඒකෙන් යන ප්‍රශ්නත් අඩු වියට පස්සේ ඇත්තටම හොඳ සොසයිටි එකක් බිල්ඩ් වෙන්නේ ඒකේ ජීවත් වෙන හැමෝටම ප්‍රශ්නයක් නැතුව බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ රටක් හදන්නත් ලංකාවේ සොසයිටි එකෙන් ඇක්සෙප්ටන්ස් එන්න ඕනේ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න නම් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි ලංකාවේ සොසයිටි එක ගොඩක් හොයනවා අනිත් අය මොනවද කරන්නේ ඒකෙන් ඊට පස්සේ ඒකෙන් තමයි බයත් වැඩි වෙන්නේ. ඒකට කොහොමද අපිට ගෙදරින් කැමති නැහැ අනිත් අය දැනගනි ඒ බයෙන් ජීවත් වෙද්දී තව ප්‍රශ්න වැඩි ડિප්‍රෙෂන් සුයිසයිඩ් රේට්ස් ඒ වගේ ගොඩක් දේවල් බලපානවා විශේෂයෙන්ම තරුණ වයසට ඒ වගේ එයාලගේ ෆීලිංග්ස් හැංගීම් එද්දි ඒවා සප්‍රෙස් කරන්න කිව්වහම I think ඒ බය ඒවා ඔක්කොම දැනෙනවා ඒ ඔක්කොම නැති කරන්නත් පුළුවන් සොසයිටි එකකට තමයි ඒ ඇක්සෙප්ටන්ස් එක හැමෝටම එයාලගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දීලා ඒ තැන දීලා එයාලගේ ජීවිතේ ගොඩනගා ගන්න ඉඩක් දෙන එක සොසයිටි එක ඇක්සෙප්ට් කරනවා. ඔව්. ඉතින් තවත් ඒ විදිහෙන් ෆිලිපින්ස් සමාජයේ ලංකාවට වැඩිය බුද්ධිමත්. ආයමත මතක් කරන්නේ දුප්පත් රටක් ලංකාව වගේ කියලා මිනිස්සු කැම්ප්ස්ෙම කියනවා. ෆිලිපින රට ලංකාවට වැඩිය ගොඩක් මිනිස්සු ඉන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් සමාජයක් හැටියට ඉතාමත් ඒ විදිහෙන් බුද්ධිමත්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද ෆිලිපින් වගේ රටකින් ඇත්තට. අපි හිතන්නේ ෆිලිපින් වගේ රටවලින් තමයි අපි ඇත්තට ඉගෙන ගන්න ඕනේ. මොකද නෝර්වේ ස්වීඩන් වගේ ඉතාමත් දිනුවත් රටවලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණත් ඒ රටවල් වල සිටුේෂන් එක අපේ රට සිමිලර් නැහැනේ. මුල් ස්ථානෙම දේශගුණය වෙනස්. කෑම වෙනස්. ලංකාව තරම් කලවම් ඉතිහාසයක් ඒ රටවල් වලට නැහැ. නෝර්වේ ස්වීඩන් වගේ රටවල්. ඒ විදිහට US UK වගේ රටවල් බැලුවත් අපේ ලංකාව මිච්ච ගොඩාක් කැමති ඒ වගේ රටවල් වගේ වෙන්න. නමුත් ඒ වගේ රටවල් අපේ රටවල් වලට අදාළ විදිහට නෙමෙයි හැදිලා තියෙන්නේ. අපේ කලවම් වීම, අපේ භාෂා, අපේ පෞර සංස්කෘතික ඉතිහාසයේ රටවල් වලට නැහැ. ඒ අර දූපතක් නෙමෙයි. ඇත්තට අපි බලන්න ඕනේ. ඉතින් සමාජයක් දියුණු වෙන්න ඕන නම් අපි හොයන්න ඕනේ අපේ දූපත් අපේ රට වගේ රටවල් වලට දිහා බලලා එයාලකින් ඉගෙන ගන්න. ඒ කියන්නේ දූපත් සංස්කෘතික තැන් ගොඩක් භාෂා මිනිස්සු කලවම් වෙන තැන්. ඉතින් ඒ හින්දා තමයි ෆිලිපීන්ස්, ඉන්ඩෝනේෂියා, සිංගප්පූර් ඒ වගේ රටවල් වලින් තමයි අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද හදන්න. මොකද ඒ රටවලුත් අපේ රටවල් වගේ කලවම් දූපත්. දැන් කවුරු හරි ෂෝ එකකට මම දන්නවා කියනවා මේ වීඩියෝ එක බලලා කියයි අනේ බාන්න අපේ රටේ නම කැත කරනවා අපේ රට විනාශ කරනවා බාන්න පහත් කරන විදිය අපේ රට. ඒකට කෙටි උත්තරේ තමයි ඒක වැරදි. අපි ලංකාව ගැන ගොඩක් ආඩම්බරයි. මම මේ වෙන රටවල ඇවිදින්නේ ශ්‍රී ලංකා කියන ෂර්ට් එකක් අරගෙන. හරි. කොහේ ගියත් අපි ලංකාව ගැන හිතනවා. ලංකාවට අපි කැමති හරි ආදරේ ඒ රටට ගොඩක් අපි අගය කරනවා. හැබැයි ඒ අගය කිරීමත් එක්ක එන යුතුයකමක් තමයි රටේ අඩුපාඩුකම් එලි කරලා ඒක ගැන කතා කරන්න. ඒ සමග වෙන රටවල් වලින් අපේ රට ගැන ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් අපි ඒව කරන්නේ ඇත්ත රටට කැමති හින්දා සහ මේ රටවල් වලින් ඉගෙන ගන්න පුළුවන් දේවල් හිතට අරන් අපේ රට වෙනස් කරන්න කැමති හින්දා තමයි අපි මේ අදහස් ගැන කතා කරන්නේ. ඉතින් ඒකත් මම කියන හරි කැමති. මොකද අනිවාර්යෙන් මම දන්නවා කවුරු හරි හිතනවා කියලා මේ රට ගැන දොස් කියන්නේ රට ගැන දොස් කියනවා කියලා. එහෙම නෙමෙයි. අපේ රට හරි කැමති. හැබැයි අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ රටත් මේ වගේ මේ තත්ත්වෙට දියුණු වෙන්න පුළුවන්, ෆිලිපීන් තත්ත්වෙට දියුණු වෙන්න පුළුවන් නම් අපේ රටට ඇත්තට ඒක ගොඩාක් වටින දෙයක්. දැන් මම දෙයක් ඒකට එකතු කරොත් දිලිපත් කියන දේ අත්‍තරම ඇත්ත. මොකද තැනකට යද්දී ඒකට කනෙක්ට් වෙන්න අපි ඇත්තටම හිතන්න ඕනේ කොහොමද අපි එන තැන මේ තැනට සංසන්දනය කරලා බලද්දී කොහොමද ඒ තියෙන වෙනස් මොනවාද අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට තමයි ඇත්තටම ඒකේ වැලියු එකක් එන්නේ නේ. තැනකට ගිහිල්ලා මුකුත්ම හිතන්න නැතුව, මුකුත්ම දන්නේ නැතුව, මුකුත්ම කරන්න නැතුව තාලපිල මොන හරි බීච් එක බලලා ආවට ඇත්තටම මේකේ ඉගෙනීමක් වෙන්නේ නැහැ. යන හැම තැනින්ම කියන්නේ ලංකාවේ වුණත් කොහේ වුණත් ටවුන් එකෙන් ටවුන් එකට යද්දී තැනින් තැනට යද්දී අපි
ඇක්ටිව්ලි හිතන්න ඕනේ මොකක්ද මෙතනින් අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳ දේ හෝ නරක දේ අපි මොනවාද මෙයාලා කරනවා වගේ කරන්න හොඳ නැත්තේ ඒ වගේම අපි මොනවාද මෙයාලා කරනවා වගේ කරන්න හොඳ ඒ දෙපැත්තම ඇත්තටම හිතලා බලන්න ඕනේ එතකොට තමයි අපි ඉන්ඩිවිජුවල්ස් හැටියටත් ග්‍රෝ වෙන්නේ නැත්නම් අපේ මනසත් ඒ තිබ්බ තැනම තියෙනවා travel වලින් enhance වෙන්නෙත් නැහැ කොහෙ ගියත් අතන මේ knowledge base එක වැඩි වෙන්නෙත් නැහැ ඉතින් මම කියන්නේ ඒක කරන්න ඔයාලා කොහෙ ගියත් ටවුන් එකෙන් ටවුන් එකට ගියත් ලංකාවේ මිනිස්සුත් එක්ක කතා කරලා බලන්න මොනවාද මෙහෙ වෙන්නේ ඇයි මෙහෙ මොනවාද හොඳ දේවල් මොනවාද අපි කරන්නේ නැතු බලස්වන්න ඕනේ මේ මෙහෙ වෙන දේවල් වලින් සහ ඒ වටිනාකම ඇඟට දැනෙන්න දෙන්න හිතන්න තැනකට ගියාම මොකද්ද අපිට ඉගෙන ගන්න පුළුවන් අපේ මනසට අලුතෙන් knowledge කොහොමද මොනවාද වෙන්න පුළුවන් කියලා හිතාගන්න. ඉතින් ඒකත් එක්ක අපිත් එක්ක අද එකතු වුණාට බොහොම ස්තුතියි. මොකක් හරි දෙයක් ගැන විශේෂයෙන් කතා කරන්න කැමති නම් කියන්න අපිට. අපි දැන් ඕන දෙයක් ගැන කතා කරන්න ඇත්තටම හරි කැමතියි. ඉතින් එකතු වුණාට බොහොම ස්තුතියි. thank you. මබුහේ thank you අපේ වීඩියෝ එක බලුවට අපි ආවත් ලෝකේ කොහේ හරි හමු වෙමු.